දශක දෙකකට පසුව LTTA ප්‍රධානතම උතුරේ බලකොටුවක් වූ මල්ලාවි නගරයේ සිංහ දජය ලෙලදෙන මොහොතයි මේ අප සටහන් කරන්නේ. අවුරුදු 20කට පස්සේ සිංහ කොටිය ලැලෙන්නේ මල්ලාවි වල. LTTA ග්‍රහණයේ තිබූ මල්ලාවි නගරය යුද හමුදාව මුළුමනින්ම අත්පත් කරගෙන සිටිනවා. මෙම මල්ලාවි නගරය උතුරේ වැඩිම සිවිල් පිරිසක් ජීවත් වන ප්‍රදේශයක් මෙන්ම LTTA ප්‍රධානතම මරමස්ථාන පිහිටි නගරයක් ලෙස සැලකිය හැකියි. LTTA නායක වෙළුපිල්ලේ ප්‍රභාකරන්ගේ මදුවදනී බිරිඳගේ උපන් ගම වූයේ මේ මල්ලාවි නගරයයි. එමෙන්ම මේ නගරය තමයි එලික් සෝල්හයිම් වැනි පුද්ගලයන්ට නවාතැන් දුන් ඔවුන්ගේ රාජ්‍යතාන්ත්‍රික පරිපාලන නගරය ලෙස ලෝකයට හඳුන්වා දුන් ප්‍රදේශය. කියන්නේ මේක දාලා යන්න හදපු ස්ථාන නෙමෙයි. ඉතින් මේ විදිය විශාල ජනගහනයක් හිටපු නගරයක් දැනට දාලා ගියා කියලා කියන්නේ ඔවුන්ගේ පරාජය මේ එකම අපිට පේනවා. දැන් මේ ඉන්නේ මල්ලාවි නගරය. මේ තමයි මල්ලාවි ටවුන් එක. මේ තමයි තුරුක්කායි සිට මල්ලාවි හරහා මාන්කුලම් යන ප්‍රධාන මාර්ගය. මේ මල්ලාවි නගරය අත්පත් කරගන්න අපි හොඳ සැලසුමක් ඇතුව තමයි අපේ සෙබළුන්ගේ ශක්තිය සහ ධෛර්යය යොදාගෙන තමයි අපි මේ මල්ලාවි නගරය අත්පත් කරගත්තේ. අපේ සෙබළුන්ගේ හොඳ මානසිකත්වය සහ අපිට ලැබුණු හොඳ නායකත්වය යටතේ අපිට මේ නගරය අත්පත් කරගන්න ලැබුණා. කිලිනොච්චිය හැරුණ විට රාජ්‍ය බැංකු පිහිටා තිබෙන LTTA ග්‍රහණයේ පවතින එකම ප්‍රදේශය මල්ලාවි නගරයයි. කැනඩාව ප්‍රංශය වැනි රටවල මෙහි ජනතාවගේ ඥාතීන් බහුල ලෙස රැකියාවල නිරතව සිටීම බැංකු සේවාවලට ඉඩ ලැබීමට හේතු විය හැකියි. එහෙත් LTTA ඔවුන්ගේ ඊළාම් බැංකුවක් මෙහි පිහිටුවා තිබෙන අතර ජනතාවට මුදල් තැන්පත් කිරීමට ඉඩ දී ඇත්තේ එහි පමණයි. විදේශීය රාජ්‍ය නොවන ආයතන ගණනාවකම උතුරේ මූලස්ථාන මෙහි පිහිටුවා තිබෙනවා. මාන්කුලම් දක්වා පාසල්, රෝහල්, තැපල් කාර්යාලය ඇතුළු පොදු සේවා ගොඩනැගිලි මෙම නගරයට කේන්ද්‍ර වී තිබෙනවා. පොදු දේපළ වලට හා ජනතාවට හානියක් නොවන ලෙස මල්ලාවි නගරය මුදාගනු ලැබුවේ මේජර් ජෙනරාල් ජගත් ඩයස්ගේ නායකත්වයෙන් යුත් 57 වන සේනාංකයයි. කිලිනොච්චියේ රෝහල හැරුණු විට LTTA ග්‍රහණයේ පවතින විශාලතම රෝහලද මල්ලාවි රෝහලයි. කොයිතරම් පිරිසක් LTTA ඔබේ ප්‍රහාර වලින් මරුමුවටපත් වුණාද? ජීවිත මම හිතන්නේ 25ක් විතර උන්ගේ මලසිරුර අපි ලබා ගත්තා. ඊට අමතරව 80ක් 90ක් වගේ ආසන්න තුවාල ප්‍රමාණයක් සිදුවලා මොකද පිට මග දිගට හම්බුණා. ඒ තුවාලකාරයන්ට බෙහෙත් කරලා තිබ්බ තැන් තිබ්බා. එහෙම තැන්